කැච් එක. මෙතනින් තමයි මේ වැඩේ. ඕක නෑනේ කරගෙන්න. අරකට පිටින්නේ නැහැ. හැබැයි ගලෙන් වැටෙන පොඩි වතුර බින්දුවක්. පිටලයි හම්දුනේ. ඔය තියෙන ආවුදුනේ එතකොට මේ අත්කම්බල පැත්තේ හිටියද? ඊ ප්ලේන් එකක් යනවා ගන්න පුළුවන් නම්. හෙලෝ ගයිස්, ඉතින් ඔන්න තවත් සුන්දරම ස්ථානයකට යන්න තමයි අද අපි සූදානම් වෙලා ඉන්නේ. ඒ තමයි මාවනැල්ල නගරයේ අරණායක ප්‍රදේශයට ලං වෙලා තියෙන බතලේගලට යන්න තමයි ඔන්න අපි සූදානම් වෙලා ඉන්නේ. ඉතින් දැන් මාවනැල්ල නගරයෙන් අපි අරණායක ප්‍රදේශයට යන්න ඕන. එහෙම නැත්නම් අරණායක මාර්ගයේ යන්න ඕන. ඉතින් මේ විදිහට අරණායක මාර්ගයෙන් යද්දී ඔයා Google Map එක භාවිතා කරනවා නම් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට මාවනැල්ලෙන් අරණායක මාර්ගයේ වල එද්දී උස්සාපිටිය, ඊටත් පස්සේ පොල්ලඹේගොඩ, ඒ වගේම කාල්වාන, ඊටත් පස්සේ ගැවලි පිටියෙන් හැරෙන්න ඕන. ඊටත් පස්සේ හත්ගම්බලින් හැරිලා මෙන්න මේ විදියට බතලේගල කන්දට එන්න පුළුවන්. හරි, දැන් මම ඔන්න අරණායක මාර්ගය ඇවිල්ලා ගැවලිපිටිය නගරේ තමයි ඉන්නේ. දැන් මේ ගැවලිපිටිය නගරෙන් අපි හැරෙන්න ඕනනේ. ඒ කියන්නේ මෙන්න මේ දකුණු පැත්තට පෙන්නුම් කරන දෙබත්ගම පාරේ අපි යන්න ඕන. හරි, එහෙනම් අපි තවදුරටත් කතා කරගෙන නැතුව ඉක්මනින්ම ගමන් කරමු. ඉතින් මම මේ විදියට ඔන්න දැන් දෙබත්ගම පාරේ යන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඒ යන අතරතුරේදීත් අපිට ගොඩක් ලස්සන පරිසරයක් මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන්. ඉතින් ඈතින් පේන කඳු බන්දි දිහා බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් වට පිටාවෙම තියෙන ගොඩක් කඳු. ඉතින් මේ හැම කන්දක්ම ගොඩක් ලස්සනයි. ඉතින් ඔයාලට මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන් ඈතින් පේන කඳු මෙන්න මේ විදියට අපිට බතලේගල කන්දට ගියාට පස්සේ ඊටත් වඩා ලස්සන දේවල් බලා ගන්න පුළුවන් වෙයි. නමුත් මෙතනදී අපිට මේ මාර්ගයේ ගමන් කරද්දීත් ඉතාමත් ලස්සන පරිසරයක්, ඉතාමත් සුන්දර පරිසරයක් මේ විදියට අත්විඳින්න පුළුවන් හැකියාව ලැබිලා තියෙනවා. හරි, දැන් ඔන්න අපි හත්ගම්බලට ඇවිල්ලා ඉන්නේ. දැන් මෙතනින් දකුණු පැත්තට අපි ගමන් කරන්න ඕන. මේ බතලේගල කියලා තියෙන බෝඩ් එකක්. අන්න ඒ මාර්ගේ අපි යන්න ඕන. දැන් මම මේ විදියට ඔන්න ඒ මාර්ගේ යන ගමන් ඉන්නේ. ඉතින් මීටර 50ක් වගේ යද්දී අපිට මේ විදියට ශ්‍රී මහා බෝධි විහාරය බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී විශේෂයෙන්ම මතක් කරන්න ඕන ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ සුමන රතන ස්වාමීන් වහන්සේ, ඊටත් අමතරව දිප්පිටි රාජගිරි රජමහා විහාරස්ථානයේ සුමනානන්ද ස්වාමීන් වහන්සේ, ඊටත් අමතරව බතලේගල පන්සලේ විමල බුද්ධි ස්වාමීන් වහන්සේ. මොකද මේ වටිනා අවස්ථාව මට ලබා දීම සම්බන්ධයෙන්. ඉතින් මෙතනදී ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ සුමන රතන ස්වාමීන් වහන්සේගෙනුත් අපි මේ විදිහට අවසර අරගෙන බතලේගල පන්සලේ විමල බුද්ධි ස්වාමීන් වහන්සේ සමග ගමන ආරම්භ කරලා තියෙන්නේ. අපි ටිකක් මෙතනදී පසුපසින් එන්නේ. මොකද ඔයාලට මේ සුන්දරත්වය පෙන්වන්න අවශ්‍ය නිසා. ඉතින් මේ විදිහට ටික දුරක් ආවට පස්සේ මෙන්න මෙතනින් වම් පැත්තට තියෙන මාර්ගය අපි ගමන් කරන්න ඕන. මේ විදිහට වම් පැත්තට තියෙන මාර්ගේ ඔන්න අපි දැන් ගමන් කරන ගමන් ඉන්නේ. හරි, ඉතින් ඔන්න අපි දැන් ළඟටම ඇවිත් ඉන්නේ. අපිට පුළුවන් වාහනේ මෙන්න මෙතනින් පාක් කරලා යන්න. ඉතින් මෙතන තියෙනවා කඩයක්. මෙන්න මේ කඩේට ඔයාලට පුළුවන් ඔයාලගේ බයිසිකල් වල හෙල්මට් වගේ තියෙන දේවල් මේකට දෙන්න පුළුවන්. ඊටත් අමතරව මෙතනදී ඔයාලට බීම වගේ දේවල් අවශ්‍යයි නම්, බිස්කට් වගේ දේවල් අවශ්‍යයි නම් මේ කඩෙන් මිලදී ගන්නත් පුළුවන්. ඊටත් අමතරව අපේ වාහනය මෙතන පාක් කරනවට රුපියල් 100ක වගේ පුංචි මුදලක් තමයි මෙයාලා මෙතනදී අය කරගන්නේ. ඔන්න කොහොමද කැච් එක? ඉතින් ඔයාලටත් ඒ යාළුවෝ ටික හම්බේ අනිවාර්යෙන් මේ කඩේ ගාවේදී. ඉතින් ගොඩක් දක්ෂ ටීම් එකක්. හැබැයි අපි යාළුව ගොඩක් මහන්සි කරේ නැහැ. මොකද කෑමක්නේ. අපි මේ බිස්කට් පැකට් එක මෙයාලට ලබා දීලා අපේ ගමන නවතත් ආරම්භ කරා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ ගමන ආරම්භ වෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් ඉතාමත් සුන්දර පරිසරයක් මැදින් තමයි අපේ බතලේගල කන්ද මේ විදිහට යන්න තියෙන්නේ. ඒ වගේම අපිට ඉදිරියෙන් බතලේගල පන්සලේ විමල බුද්ධි ස්වාමීන් වහන්සේ වඩින ආකාරයත් බලා ගන්න පුළුවන්. හරි, එහෙනම් අපි ගමන ඉතාමත් ඉක්මනින්ම බතලේගල විමල බුද්ධි ස්වාමීන් වහන්සේ සමග නවතත් ආරම්භ කරමු. ප්‍රධාන පාර මේ පැත්තෙන් යන්නේ. අපි ආවාස පැත්තට ෂෝට් කට් මේ. දාන කියන්නේ මේ. ඒතර ළඟින් ඉන්න. ඔව්.
වැලි ගල් සිමෙන්තියම මේකෙල්ල වදින්න. අර තියෙන්නේ. ඔය ඕක ඇල්ලේ නෙමෙයි. ඔක්කොම අස්සුවලා දාලා. අමරාල 10 15 කුක්කුර ගෙන්නුවා. කාල් ටික පොල් ටික හරි අනම්මනකට ගෙන්නුවා ඕකේ කියනවා. නැත්නම් ටයිල් ටිකක් වගේ ටයිල් ටිකක් වගේ ගෙන්නුවා ඕකේ කියනවා. ඒකට බර ප්‍රමාණය අඳකට කියන්නේ ඒක ස්ටාර්ට් කරන්න කියන්නේ මේ ක්‍රියා කරන හැමදෙම උඩ ඉඳන් නේද? ප්‍රස් එකට දානවා. ඔව්. ඩබම අරගෙන. මෙතනින් තමයි මේ වැඩේ ඕක නෑනේ කරගෙන්න. ඊයම තමයි ඒතකොට මේක හදන්නේ. ගල් වැලි සිමෙන්ති ඔක්කොම ගෙනල්ලා තියෙන්නේ නේ ඔන්න. අර ඒ තියලා ගත්තේ මේක. ෂැටරේ කෑලි කෑලි ගල වල අපි පඩිපලේ ගෙනාවා. ඊට පස්සේ මෙතනදී ෂැටරේ සෙට් කරා. ඉන්නේ ගල්ලෙන් දෙක. ඔව්. දැන් කොයි රජකුමාරද මෙතන භාවනා කරේ කියන දන විදිහට සාක්ෂියක් නැහැ. ඔව්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ ගල්ලෙන් විහාරය මෙන්න මේ විදිහට වම් පැත්තෙන් මෙන්න මේ පෙන්눔 කරන ගල්ලෙන් විහාරයේ තමයි මෙන්න මේ ස්වාමින් වහන්සේ තනිව වැඩම කරලා සිටින්නේ. ඉතින් වත් බතලේගල ආපු කෙනෙක් නම් දන්නවා බතලේගල කන්දට අපි එද්දි මාර්ගය කොච්චර ලස්සන වුණත් ටිකක් දුෂ්කරයි. ඉතින් හැමදාම දිනපතා දානේ වේලත් හම් වෙනවද කියන එක හරියටම කියන්න බෑ. ඉතින් අපිට පුළුවන් තරුණ තරුණියෝ වශයෙන් ලොකු පින්කමක් කරන්න තමන්ගේ පෞද්ගලික කැමැත්ත මත. ඉතින් ඔයාලට මේ බතලේගල කන්දට එනවා නම් ඔයාලට පුළුවන් වියලි ආහාර වගේ දෙයක් එම නැත්නම් දානයක් ලෙස පූජා කරන්න කැමති දෙයක් ඔයාලට අරගෙන එන්න පුළුවන්. එහෙම වුණොත් අපිට ඒක ලොකු පිනක්. මොකද භාවනා යෝගීව තනිව සිටින ස්වාමින් වහන්සේ නමක් මේ විමල බුදු ස්වාමින් වහන්සේ. ඉතින් ඔයාටත් පුළුවන් ඒ පින් රැස් කරගන්න. ඉතින් අපේ තරුණ තරුණිය කොහොමද මේ දේවල් වලට ගොඩක් උනන්දු බව මම දන්නවා. ඒ නිසා තමයි මම මේ පණිවිඩයත් ඔයාලට මතක් කරේ. හරි එහෙනම් අපි ඉස්සරහට ගිහිල්ලා තවදුරටත් විස්තර කතා කරමු. ඉතල ගහනවා කොහොමද? කැම්පින් ගහන්න දෙන්නේ. ඉන්දර ගහලා එහෙම ඉන්නවා නම් එහා පැත්තේ view point එක තමයි දෙන්නේ. මෙතන කොහොමද අර විනාශ කරලා යන්න සුදුසු තැනක් නෙවෙයි. නැත්තම් එහෙම ගල වටේට යන්න පුළුවන්. මේ ගල උඩට තමයි මේ යන්නේ. මේ තියෙන එක ගල් වෙනස්. එතකොට ආවනේ අර රාවණ රජතුමාගේ කතාවක් කියන්නේ. ඔව් ඒක තමයි. හැබැයි කොයි රජතුමාද මෙහි හිටියේ කියන එක කිසිම සාක්ෂියක් නැහැ. මෙහෙම අහවල් කෙනෙක් හිටියා මේ වැඩ හිටියා කියලා එහෙම සාක්ෂියක් නෑ නේද? නෑ හැබැයි ඉඳලා තියෙනවා. රජ කෙනෙක් කවුරුත් ඉඳලා තියෙනවා. කවුරු හරි ඉඳලා තියෙනවා. ඒ විතරම අදින් සම්පූර්ණ කවගේ? මේකේ තියෙනවා අර ගලෙන් වැටෙන වතුර බිඳුව. ඔව් අම්මා. ඔය ඇතුලේ තියෙන්නේ. ඔව්. ඒක පිරෙන්නේ. අරක පිරෙන්නේ නැහැ. හැබැයි ගලෙන් වැටෙන පොඩි වතුර බිඳුව. අලුතෙන් මේ නිර්මාණය කරන්න නැත්තේ මොකද මේ පිළිම වහන්සේම කලින් තිබිලා ඒවා ප්‍රතිනිර්මාණය කළාද නැත්නම් නැත්නම් හදලා. මේ අපේ රටින් ඉන්න මහත්තයෙක් ඔය පේන්ට් කරපු පිළිම ටික හදලා තියෙනවා. ඔස්ට්‍රේලියාවේ. ඒ කියන්නේ එයාගේ ගයිඩ්. මේක අර එක වතුරු බින්දක් තමයි එකතු වෙන්නේ නේ. වැටෙන්නේ දැන් ඔක එක මොනවද දෙයක් කරලා පිරෙන්නේ. එහා පැත්තේ දින වෙන එකක්. ඒකත් පිරෙන්නේ නැහැ. හැබැයි බොණ්ඩ ගන්න මොන හොද ගන්න පුළුවන්. ඉතින් මොන හොද ගන්න පුළුවන් බොණ්ඩ පුළුවන්. කොච්චර වුණත් සමදාම් බැලුවොත් ඔය වතට කොහොමම තමයි. පිරෙන්නේ. මොනවාද මේක නේද? ඔක මොන පොඩ්ඩවද ගන්නද? සීතලයි හම්බුනේ. ඒත් වගේ නේද? ඔව් හම්බුනේ. ඔය ගලෙන් එන වතුර. ඔය මීදුම තමයි මේ වෙලාව එන්නේ. ඔව් නේද හම්බුනේ. ඔය බින්දුව ඔය විදිහට ඉතින් තමයි වතුර බින්ද වැටෙන්නේ නේද? ඔව්. මාර හිතලා වතුර ඈ.
එක පැත්ත. නැත්තම් ගෙනාපු මල්ලකට අරගෙන යන්න. ඔය තියෙන හාමුදුරනේ එතකොට මේ හත්ගම්පල පැත්තේ ඒ ටිකද ඔය? ඔය පේන්නේ දෙවත් ගම හරියනේ. මේ ප්ලේන් එකක් යනවා ගන්න පුළුවන් නම් මේ දෙන්නකට මේ හරියට ඉතින් දැන් ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ මගේ DJI Neo drone එකෙන් ගත්ත shot එකක්. ඔයාගේ DJI Neo drone එකක් තියෙනවා නම් මේක fly කරන්න නම් ටිකක් අමාරුයි බතලයකල කන්දට වගේ ඇවිල්ලා. මොකද අපි ඉන්න ගොඩක් උස ස්ථානයක ඊට අමතරව හුළඟ ටිකක් වැඩි. ඒ වගේම DJI Neo drone එක බරින් අඩුයි. හැබැයි ඔයාගෙන time එකත් එක්ක ඒක වෙනස් වෙන්න පුළුවන්. අපි ආපු time එකේ නම් හුළඟ ටිකක් වැඩි. ඒක නිසා drone එක අපි හිතුව තරම් අපිට fly කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. තමන් ගේන දේවල් අනිවාර්යයෙන්ම පොලිතින් වෙන්න පුළුවන් නැත්නම් ගේන කැමවීම වෙන්න පුළුවන් ඒවා අනිවාර්යයෙන්ම අරගෙන යන්න අපේ රටත් සුරකිනවා අපිත් සුරකිනවා